චූටි බබාගේ නිින්ද මදිකම නිසා නිදි මරණ අම්මලාට තමයි අද වීඩියෝ එක මම අරගෙන ආවේ. ඉතින් මේක ගොඩාක්ම වැදගත් වෙන්නේ චූටිම බබාලා ඉන්න අම්මලාට. චූටි බබා ආපු දවස් ඉඳලා ඔයාගේ ලෝකේ ගොඩාක් වෙනස් වෙලා නේද? අර ඉස්සර හැමදේම පිළිවෙලට තිබුණ නිදහසේ හිටපු ලයිෆ් එක එකපාර වෙනස් වුණා නේද? ඉතින් මේක ගොඩාක් අම්මලට වගේම තාත්තලටත් අත්දකින්න වෙන සාමාන්‍ය සිදුවීමක්. ඉතින් මේක සමහර අම්මලට පාලනය කරගන්න පුළුවන්. නමුත් සමහර අම්මලට මේක පාලනය කරගන්න බෑ. මොකද මේ පුංචි පැටිය හම්බුණාට පස්සේ මේ අම්මා ඉන්නේ ගොඩාක් ලොකු හෝමෝන වෙනස්කමක් එක්ක. ඉතින් මේ අම්මට බබාට වගේම ගෙදර අනිත් අයටත් මේ තත්වෙට මේ වාතාවරණයට හැඩගැහෙන ටික කාලයක් ඕන වෙනවා. ඉතින් මෙන්න මේ ඔක්කොමත් එක්ක දවසේම ඔට්ටු වෙලා රැටත් නිදා ගන්න ගියාම නිදා ගන්න නැත්නම් එහෙම ඇඟට හරිම අමාරුයි නේද? ඇඟට ගොඩාක් තෙහෙට්ටුයි නේද? එතකොට හිතෙනවා අනේ මට පැය දෙකක්වත් නිදා ගන්න තිබ්බනම් මට චූටි කාලයක් නිදා ගන්න තිබ්බනම් කොච්චර දෙයක්ද කියලා. සමහර අම්මලා ඉන්නවා මුළු රෑම හැරගෙන ඉඳලා ඊළඟ දවසේ ඔෆිස් යන්නවත් සූදානම් වෙන්න ඕනේ. තවත් සමහර අම්මලා ඉන්නවා උසස් අධ්‍යාපන කටයුතුත් එක්ක බිසි වෙච්ච අම්මලා. ඉතින් පුංචි පැටිය හම්බුනාට පස්සේ එන මේ හෝමෝන වෙනස්කමුත් එක්ක මේ විවේකයක් නැතිකමත් එකතු වුණාට පස්සේ තවත් මනස ගොඩාක් අවුල් වෙනවා. මෙන්න මේ වගේ බබාවත් අම්මවත් නැත්නම් ගෙදර අනිත් අයවත් ෆ්‍රස්ට්‍රේටඩ් වෙන්නේ නැතුව කොහොමද පුංචි බබෙක්ව හරි විදිහට නින්දට හුරු කරගන්නේ කියලා තමයි අද අපි කතා කරන්න යන්නේ. මම කොළඹ විශ්වවිද්‍යාලීය උපාධිධාරී ආයුර්වේද වෛද්‍ය ඉරේෂා ගුණතිලක. මෙහෙමයි අපි හරි විදිහට නම් මේක පටන් ගන්න ඕනේ. බබා හම්බෙන්න ඉන්නවා කියලා ඔයාලා දැනගන්නේ අන්න ඒ දවසේ ඉඳන්. ඒ කියන්නේ ඔයා ප්‍රෙග්නන්ට් කියලා දැනගත්ත දවසේ ඉඳන් තමයි අපි මේ ප්‍රොසීඩියර් එක ටික ටික පටන් ගන්න ඕනේ. හැමදාම රෑ වෙන්නේ නැතුව සාමාන්‍ය රෑ 8ට 9ට වගේ හරි පුළුවන් තරම් හැමදාම එකම වෙලාවට නිදා ගන්න try කරන්න. ඒ වගේම අනිවාර්යෙන් පැය 8ක්වත් හොඳ නිින්දක් එක දිගට නිදා ගන්න. සාමාන්‍යයෙන් අම්මලා මේ වගේ වීඩියෝස් බලන්නේ නැහැ බබා ඉපදෙන්න කලින්. ඉතින් මම මෙතනදි කතා කරන්නේ මූලිකවම බබා ඉපදුනාට පස්සේ ස්ලීප් ට්‍රේනින් කරන හැටි ගැන. ඒ වුණාට ඔයා ප්‍රෙග්නන්ට් කෙනෙක් නම් ඔයාට මං කිව්වර කලින් ක්‍රමෙත් අනුගමනය කරලා බලන්න පුළුවන්. මෙහෙමයි මේ ස්ලීප් ට්‍රේනින් ගත්තාම ස්ලීප් ට්‍රේන් කරන එක මෙතඩ්ස් තියෙනවා. ඉතින් මෙතනදී ලංකාවේ අම්මා කෙනෙක්ට ගැලපෙන විදිහක් තමයි මම මේ කතා කරන්න හදන්නේ. මොකද ගොඩක් වෙලාවට අපේ රටේ අපේ ලංකාවේ අම්මලා බබාව ඈඩ් කරන්නේ නැහනේ. බබා එක්ක අපි කියන්නේ කෝ ස්ලීපින් ඒ කියන්නේ එකටම තමයි නිදාගන්නේ. බබාව වෙනම කොට්ටේක නැත්නම් වෙනම කාමරයක තනියම දාන්න කැමති නැහැ. ඉතින් දැන් මම මෙතනදී එහෙම දෙයක් කතා කරොත් එහෙනම් මටත් බැනලා ෆෝන් එක පැත්තකින් තියලා මේ ડોක්ටර් මොනවා කියනවද මන් දන්නේ නැහැ. මෙහෙම අපිට මෙයාව වෙන රූම් එකක දාන්න පුළුවන්ද? බබාව ඉපදුන ගමන් තනි කරන්න පුළුවන්ද කියලා මටත් බැනලා නිකන් ඉඳී. ඉතින් අනේක හින්දා අපි මෙතනදී ප්‍රැක්ටිකලි වෙන දෙයක් ගැන කතා කරමු. හැබැයි මම අර කලින් කියපු විදිහට බබා වෙන රූම් එකක නැත්නම් කොට් එකක වෙනම නිදි කරන්න කැමති අම්ම කෙනෙක් නම් එහෙම කරන්න ඒකේ ප්‍රශ්නයක් නැහැ. මම අර කතා කරන්නේ බහුතරයකට වැදගත් වෙන විදිහට තමයි. මේ විදිහට ඔයාට මම මේ කියලා දෙන විදිහට ඔයාලට වෙන රූම් එකක වෙන කොට් එකක වගේ වුණත් බබාව නිදි කරන්න පුළුවන්. තව මෙතෙන්දි කියන්න ඕනේ විශේෂම දෙයක් තමයි ඔයා ගොඩාක් නිින්ද යන අම්මා කෙනෙක් නම් ඒ කියන්නේ අර සමහර වෙලාවට කියන්නේ මරලා වගේ නිින්ද ගියා කියලා අනේ ඒ වගේ අම්මා කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔයා බබාව නිදි කරන්න ඕනේ වෙනම. මොකද අර SIDS ඒ කියන්නේ sudden infant death syndrome කියලා අපි කියන්නේ. ඒ කියන්නේ අම්මට යට වෙලා බබාව නැති වෙන්න තියෙන අවදානම ගොඩාක් වැඩි වෙනවා. මේ නිසා අනිවාර්යයෙන්ම එහෙම බබාලව වෙනම නිදි කරන්න ඉගෙන ගන්න. දැන් අපි බලමු කොහොමද හරි විදිහට චූටි පැටියෙක්ව නිදිය ගන්න හුරු කරන්න කියලා. අපි මුලින්ම ටයිම් ටේබල් එකක් හදා ගන්න ඕනේ. ඒ කියන්නේ හවස් වරුවට සාමාන්‍යයෙන් 6ට 7ට වගේ බබාව පුරුදු කරගන්න සෝදන්න. උණු වතුර එන්නේ කොහොමත් අපේ ලංකාවේ අම්මලා චූටි පැටවුන් සෝදන්නේ උණු වතුරේ. උණු වතුරේ ඉන්නකොට අපිටත් හරි සනීපයි නේ. ඒ වගේ තමයි චූටි බබාලටත් එයාලටත් හරිම සනීපයි උණු වතුරේ ඉඳිද්දි. මේ නිසා විනාඩි 10ක් 15ක් වගේ උණු වතුරේ බබාව තියලා හොඳට සෝදන්න. ඊට පස්සේ බබාව එළියට අරගෙන හොඳට පිහදාලා කරලා ඩයපර් එකක් එහෙම අන්දලා චූටි ඇඳුමකුත් දාලා හොඳට බඩ පිරෙන්න කිරි දෙන්න. දැන් මේ ඩයපර්ස් ප්‍රශ්නේත් හරි ප්‍රශ්නයක් වෙලා තියෙනවානේ මේ ලංකාවේ. ඩයපර් එකක් දාන්න රැට බය වෙන්න එපා. ඒ කියන්නේ ඩයපර් එකක් හදලා තියෙන්නේ බබාගේ හැමේ pH අගයට සුදුසු වෙන විදිහට. එතකොට හොඳ ක්වොලිටි එකෙන් වැඩි ඩයපර් එකක් ගන්න. ගාන අඩු එකක් හැමතිස්සෙම බලන්න එපා. මුළු නයිට් ටයිම් එකම ඒ කියන්නේ නයිට් ටයිම් ඩයපර්ස් කියලා වෙනම තියෙනවා. පැය ගාණක් එක දිගට මේ ඩයපර් එක දාලා තියන්න පුළුවන්. මේ වගේ ඩයපර් එකක් පාවිච්චි කරන්න පුරුදු වෙන්න.
එතකොට අර බබා නැගිටින්නේ හැමතිස්සෙම රැට නැගිටින්න ගන්න එයාව තෙමුණහම වගේ වුණහම. අපි උනත් කැමති නෑනේ තෙමිලා ඉන්න. ඉතින් ඒ නිසා තමයි මේ බබා ඇහැරිලා අඬන්න බලන්නේ. එතකොට ඒක බබාගේ නින්දරත් බාධාවක්. අම්මගේ නින්දරත් ඒ වගේම බාධාවක් වෙනවා. ඔයාලා හොඳ ඩයපර් එකක් ගන්නවා නම් ඒ ආශ්‍රිතව තෙතමනය රැඳෙන්නේ නැති හින්දා රෑෂස් වගේ දේවල් එන්නේත් නැහැ. එතකොට මේ පුංචි බබාගේ නින්දට කිසිම බාධාවක් වෙන්නේ නැහැ. එයාලා රෑමැද ඇහැරෙන්න ගන්නෙත් නැහැ. දැන් මම කලින් කිව්වනේ බබාට බඩ පිරෙන්න කිරි දෙන්න කියලා. බඩ පිරෙන්න කිරි දුන්නට පස්සේ මෙයාව කොට් එකෙන් හරි යා නිදා ගන්න ඇඳෙන් හරි තියන්න. මේ පුංචිම බබාලට චුටි කාලේ පේන්නේ කළු සුදු කියන වර්ණ විතරයි. ඉතින් ඒ වගේ හදාගත්ත ෂේප්ස් පින්තූර තියෙනවා නම් කාමරේ හැමතැනම එල්ලන්න. එයාගේ කොට් එකක් නම් තියෙන්නේ කොට් එකේ හැමතැනම එල්ලන්න. එතකොට කිරි දීලා කොට් එකෙන් තිබ්බට පස්සේ යා ඒ දේවල් දිහා හිමීට බල බල ඉඳී. මෙතනදී හොඳට මතක තියාගන්න ඕන එකක් තියෙනවා. අපි මේ කොයි වෙලාවකවත් බබාට අයි කන්ටැක්ට්ස් දෙන්න හොඳ නැහැ. අයි කන්ටැක්ට් දුන්නොත් එහෙම එයාගේ අර නිදිමත ගතිය යනවා. බලන්න අපිට වුණත් රැට නැගිට්ටාම කාත් එක්ක හරි අයි කන්ටැක්ට් දීලා කතා කරාට පස්සේ නිදිමත ගතිය යනවා. ඒ වගේ තමයි පුංචි බබාලටත්. ඒ හින්දා හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි අයි කන්ටැක්ට් නොදී ඉන්න. එයා රෑ මැද හැරුණත් අයි කන්ටැක්ට් දීලා යාව කඩල් කරන්න යත් එක සෙල්ලම් කරන්න වගේ දේවල් කරන්න යන්න එපා. ඊට පස්සේ කාමරේ ලයිට් එක පුළුවන් තරම් අඩු කරන්න. දැන් මුල කාලේදී නම් අම්මලාට බය හින්දා ලයිට් එක දාලා තියෙනවා. නැත්නම් ලයිට් එක ඩිම් කරලා තියෙනවා නේ. ඒක මේ අම්මලාට බය හින්දා මිසක් නැත්නම් චූටි බබාලා කොහොමත් එයාලා කළුවරේ ඉඳලා පුරුදු වෙන්නේ. ආමිගේ බඩ ඇතුලේ ලයිට් එකක් දාගෙන ඉන්නේ නෑනේ. කරුවලේ ඉන්නේ. ඉතින් එයාලට ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කළුවරයි කියලා එයාලා අඬන්නේ නැහැ. ඒ ඉඳ පුළුවන් නම් පොඩි කාලේ වුණත් කමන්නේ ලයිට් එක ඕෆ් කරන්න. ලයිට් එකේ එළිය ගොඩාක්ම අඩු කරලා තියන්න. එතකොට එයා දන්නවා රෑ වෙලා දැන් රෑ වෙලා මම නිදා ගන්න ඕනේ කියන එක. මේ පුංචි බබාලා රෑදවල් අඳුරන්නේ නැහනේ. ඉතින් අපි දැනගන්න ඕනේ යාලට හරියට ඒක කියලා දෙන්න. නැත්තම් ඒක තමයි යාලා අර දවල් දවසම නිදාගෙන රෑට නැගිලා ඉන්නවා කියලා කියන්නේ. මම අර කලින් කිව්ව විදිහට කාමරේ ලයිට් පුළුවන් තරම් අඩු කරලා ලයිට් ඩිම් කරනවා කියලා කියන්නේ. එහෙම කරලා YouTube එකේ තියනවා සර්ච් කරලා බලන්න ලුලබි මියුසික් නැත්නම් white noise music කියලා තියෙනවා. අන්න ඒකක් හිමීට ප්ලේ කරන්න. ඒත් එක්කම ඔයාගේ ගෙදර ඔයයි හස්බන්ඩ්ුයි ඇරෙන්න තව බබාලා ඇරෙන්න තවත් අය ඉන්නවා නම් ඒගොල්ලන්ටත් කියන්න සද්ද පොඩ්ඩක් අඩු කරලා වැඩ කරන්න කියලා. මොකද මේ බෑග්ග්‍රවුන්ඩ් එකෙන් එක එක සද්ද ඇහුනොත් එක එක්කෙනාගේ කටහඬවල් ඇහුනොත් බබාට හිතෙන්න පුළුවන් තාම රෑ නෙමෙයි මම නිදිය ගන්න ඕනේ නෑ කියන එක. ඉතින් අපි ටික ටික මේ වෙනස බබාට හුරු කරන්න ඕනේ. එතකොට තමයි බබා මේක රෑ කියලා අඳුරගෙන එයා නිදා ගන්න try කරන්නේ. මම අර කලින් කිව්වා වගේ මේ ලුලබි මියුසික් ප්ලේ කරලා ලයිට් ඩිම් කරලා ඒ වගේම බබාව කිරි දුන්නට පස්සේ අනිවාර්යයෙන්ම මතක තියාගන්න යාට ගුඩුස් යවලා තමයි ඔයා ඇඳ උඩින් තියන්න ඕනේ. ඊට පස්සේ ආව හිමීට පැත්තකට හරවලා හිමීට පස්සට පොඩි තට්ටුවක් දාන ගමන් බබාව නිදි කරන්න. බබාව කොයි වෙලාවකවත් අරගෙන නලවන්න හොල්ලන්න යන්න එපා. මේ බබාගේ පස්සට පොඩි තට්ටුවක් දාන්න කියන්නේ අය කියලා ඔයාලා දන්නවද? මේ බබා චූටි කාලේ ඔයාගේ බණ්ඩියේ ඉන්නකොට එයාට ඔයාගේ හાર્ට් බීට් එක දැනෙනවනේ. ඒක හොඳට පුරුදුයි. අන්න ඒ නිසා බබා ඒක කියලා හිතාගෙන එයා නිදා ගන්න පෙළඹෙනවා. හොඳට මතක තියාගන්න කොයි වෙලාවකවත් හොලවල නිදි කරන්න එපා. එතකොට එයා ඒකට පුරුදු වෙනවා. ඒ කියන්නේ කකුල් දෙක උඩ තියලා නැලවිලි ගිය කියලා නිදි කරන්න එපා. එතකොට බබා ඒකට පුරුදු වෙලා සාමාන්‍යයෙන් අවුරුදු 2.5 3.5 දක්වා පවා ළමයි හදන්නේ හොඳට උකුළු උඩට වෙලා නැලවි නිදා ගන්න. එයාට තනියෙන් නිදාගෙන පුරුදු වෙන්නේ නැහැ එතකොට. දැන් මෙන්න මේ වගේ වෙලාවට බබාට නිදිමත ආවයි කියලා ඔයාලට දැනගන්න පුළුවන්. බබාලා ඇස් අල්ලනවා, කන් අල්ලනවා, එතකොට ඇඹරෙනවා, හරි අමාරුවෙන් වගේ. එතකොට මෙන්න මේ ලක්ෂණ ඇවිල්ලා තියෙනවා නම් ඔයාට අඳුර ගන්න පුළුවන්. හරි මගේ බබාට දැන් නිදිමත ඇවිල්ලා තමයි තියෙන්නේ කියලා. දැන් මෙන්න මේ ස්ලීප් ට්‍රේනින් කරන්න මේ බබා දවල්ට නිදා ගන්න කාලයත් ගොඩාක් වැදගත්. මොකද ඔයා හිතන්නකෝ මේ බබා දවල් වරුවේ නිදාගෙන 6ට හැරුණා කියලා. එතකොට යාව 7ට නිදි කරන්න කොහොමත්ම බෑ. ඉතින් අනිවාර්යයෙන්ම දවල්ට නිදා ගන්න වෙලාවත් ටයිම් ටේබල් එකකට අනුව හදා ගන්න ඕනේ. ඉතින් මෙන්න මේ දේවල් ගැනත් පොඩ්ඩක් ප්‍රැක්ටිකල් විදිහට හිතලා ඒවත් ඇඩ්ජස්ට් කරගෙන බබාව ස්ලීප් ට්‍රේනින් කරගන්න කොහොම හරි පුරුදු කරගන්න.
ඒ වගේම තව දෙයක් තමයි දැන් මෙන්න මේ වගේ වීඩියෝස් පෝස්ට් බලන්නේ මේ අම්මලා විතරනේ. අම්මලාට තමයි දැන් මේ බබාව ස්ලීප් ට්‍රේනින් කරලා නිදි කරගන්න ඇත්තටම ඕනකම තියෙන්නේ. නමුත් මේකට ගෙදර අය ඔක්කොම සහයෝගය දක්වන්න ඕනේ. නැත්තම් අම්මා විතරක් මේ ක්‍රමය අනුගමනය කරද්දී ගෙදර අනිත් අය බබාව හුරතල් කරන්න කෑ ගහන්න වගේ දේවල් වලට ගියොත් එහෙම ඒ බබා කවදාවත් මේ විදිහට නිදා ගන්න හුරු වෙන්නේ නැහැ. දැන් මෙන්න මේකෙදි ඔයාලා ඉන්නේ තනියම නම් ඔයාලට ඒක ප්‍රශ්නයක් නෑ. හස්බන්ඩ් අය ඔයාලටයි කතා කරලා මේ දේවල් කරගන්න පුළුවන්. නමුත් ඕගොල්ලෝ ඉන්නේ බබාගේ සීයයි ආච්චි එක්ක නම් නැත්තම් තවත් කවුරු හරි එක්ක නම් ගෙදර මේක ගොඩාක් අමාරු දෙයක්. ඉතින් එයාලටත් මේ දේවල් ගැන කියලා දෙන්න. ගොඩක් වෙලාවට එයාලා කියන්න පුළුවන් අපි නම් මෙහෙම කරේ නැහැ. අපි මෙහෙමයි නිදි කරේ. බබාව කොට්ටේ දාලා නලවන්න ඕනේ. හොඳට හොල්ලන්න ඕනේ. එතකොට තමයි බබාලා නිදාගන්නේ කියලා. එතකොට කියන්න දැන් මේ විදිහට කරන්න බෑ. අනිත් එක බබෙක්ව එහෙම නලවලා හොල්ලලා නිදි කරන්න හොඳ නැහැ. ඒක යාගේ බ්‍රේන් එකට හොඳම නැහැ. ඉතින් ඒ කාලවල වල වගේ නෙමෙයි දැන් හැමදේම වෙනස්. හැමෝම බිසි. හැමෝටම තමන්ගේ වැඩ තියෙනවා. ඉතින් රැට නිින්දක් නැතුව ඊළඟ දවසේ තමන්ගේ ඒ දේවල් කරගන්න හැමෝටම බෑ. ඉතින් මෙන්න මේ කරුණු ටික පැහැදිලි කරලා දීලා ගෙදර හැමෝමත් එක්ක සාමූහිකව එකතු වෙලා මේ බබාව නිදා ගන්න හුරු කරන්න. අනිත් එක තමයි මේ ස්ලීප් ට්‍රේනින් කියන එකේදී ඉවසීම කියන දේ ගොඩාක්ම වැදගත්. මොකද පළවෙනි දවසේ නැත්නම් දවස් දෙකෙන් දවස් තුනෙන් මේ බබාලා කොයිම වෙලාවකවත් ඔය කියන විදිහට ට්‍රේන් වෙන්නේ නැහැ. මොකද මෙයාලා පුංචි පැටවුනේ. ඉතින් මෙයාලට තේරෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපිටවත් ට්‍රේන් කරන්න අමාරුනේ දවසෙන් දෙකෙන්. ඉතින් මෙයාලා තාම චූටි බබාලා. එතකොට සාමාන්‍යයෙන් සමහරුන්ට සතියක් දෙකක් මාසයක් වුණත් යන්න පුළුවන්. ඉතින් මේක එක්කෙනාගෙන් කෙනාට එක බබාගෙන් එක බබෙක්ට වෙනස්. ඒ හින්දා මේ පීරියඩ් එක මට මෙච්චරක් යනවා කියලා කියන්න බෑ. මම අර කියපු දේවල් ඉවසීමෙන් එකම වෙලාවකට හැමදාම කරන්න පුරුදු වෙන්න. තව විශේෂ දෙයක් තමයි බබාට රැට ඇහැරව කිරි දෙන්න යන්න එපා. එතකොට බබාත් ෆ්‍රස්ට්‍රේටඩ් ඔයත් ෆ්‍රස්ට්‍රේටඩ් වෙනවා. මොකද බබාටත් හොඳ නිින්දක් හම්බෙන්නේ නැහැනේ. බබාගේ මොළේ වර්ධනය වෙන්න, යාගේ බර හැදෙන්න මේ හැම දෙයකම එක දිගට නිදා ගන්න එක ගොඩාක් අත්‍යවශ්‍ය දෙයක්. ඉතින් රෑමැද ඇහැරුණා කියලා කිරි දීලා බබාව නිදි කරන්න පුරුදු කරගන්න එපා. එතකොට මෙයා හැමදාම හැරෙන්න බලනවා. මේ හැරෙන්නේ බඩගින්නට නෙමෙයි. එයා ඒක පුරුද්දක් විදියට අරන් තමයි හැමදාම හැරෙන්න බලන්නේ. දැන් අපි මේ මොන දේ කතා කරත් බබා රෑ මැද නැගිට්ටයි කියලා හිතන්නකෝ. එතකොට බබාගේ අම්මා නැතුව බබාව නලවන්න වෙන කෙනෙක් ගන්න ඕනේ. ඒක බබාගේ තාත්තා එක්කෝ ආච්චි වගේ කෙනෙක් කමක් නැහැ. නැතුව බබාගේ අම්මා ගත්තොත් එහෙම බබාගේ අම්මා ගාවින් එන කිරි සුවඳට බබාලා ගොඩක් සංවේදීනේ. අන්න එතකොට යා නිදාගන්නෙම නැතුව කිරි ඉල්ල අඬන්න පුළුවන්. ඒ හින්දා බබාගේ තාත්තා හරි නැත්නම් බබාගේ ආච්චි කෙනෙක් හරි මේ බබාව අරගෙන හිමීට මම කලින් කිව්ව විදිහට පිටිපස්සට පොඩි තට්ටුවක් දාන ගම නිදි කරන්න. ලුල්ලබි මියුසික් ප්ලේ කරන්න නැත්නම් වයිට් නොයිස් මියුසික් එකක් ප්ලේ කරන්න. අනිවාර්යයෙන්ම කාමරේ එළිය අඩු කරලා තියෙන්න ඕනේ. එතකොට මෙයාලා ටික දවසක් යනකොට මේකට පුරුදු වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට අමාරුවෙන් හරි මේ චූටි පැටියව නිදා ගන්න හුරු කරොත් එහෙම ඔයාටයි ඔයාගේ බබාටයි දෙන්නටම සුවදායක නිින්දක් හම්බ වෙනවා. සුවදායක නිින්දක් කියන්නේ ඕනම මිනිහෙට ගොඩාක් අත්‍යවශ්‍ය දෙයක්. මේක බබාගේ වර්ධනයට වගේම අම්මගේ මානසික මට්ටම යහපත්ව පවත්ව ගන්නත් ගොඩාක් වැදගත් වෙනවා. ඉතින් මේ වගේ වටින වීඩියෝ එකක් අරගෙන ආයිමත් එන්නම්. එතකන් අපිව subscribe කරලා තියාගන්න.